ආයුබෝවන්. අද අපි ඔබ රැගෙන යන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර ඉතිහාසයන් පිරුණු සහ සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය ස්ථානයක් වන පිදුරංගල වෙත. බොහෝ දෙනෙක් සීගිරිය බලන්න යනවා. ඒත් සීගිරියට වඩා වෙනස් කෝණයකින් දැක ගන්න පුළුවන් තැනක් තිබෙනවා කියලා ඔබ දැන සිටියාද? ඒ තමයි පිදුරංගල. එහෙනම් පිදුරංගලේ සැඟවුණු කතාව එකටම සොයා බලමු. පිදුරංගල පිහිටා තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට ඉතාමත් ආසන්නවයි. සීගිරියෙන් කිලෝමීටර් කිහිපයක් පමණ දුරින් පිහිටි මේ ස්ථානයට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද විශාල වශයෙන් පැමිණෙනවා. ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ කාශ්‍යප රජු සීගිරිය තම රාජධානිය ලෙස තෝරාගත් අවස්ථාවේ එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා පිදුරංගල ප්‍රදේශයට වැඩමවා ඔවුන් සඳහා විහාරස්ථානයක් ඉදිකර දුන් බව සඳහන් වෙනවා. ඒ නිසා පිදුරංගලට ඉතා වැදගත් ආගමික හා ඓතිහාසික වටිනාකමක් හිමිව තිබෙනවා. කන්ද නගින ගමනේදී ඔබට පැරණි විහාරස්ථානයක්, ගල්ලෙන් සහ ඉතා විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දැක ගන්න පුළුවන්. මෙම ප්‍රතිමාව පිදුරංගලේ තිබෙන වටිනාම පුරාවිද්‍යාත්මක නිර්මාණවලින් එකක්. ඉන්පසු ගල් අතරින් ඉහළට නගින විට මුදුනට ළඟා වූ විට ඔබ ඉදිරියේ දිස්වන්නේ ඇත්තෙන්ම අමතක නොවන දසුනක්. එතැනින් සීගිරිය සම්පූර්ණයෙන්ම පෙනෙන අතර වටපිටාව පුරා විහිදී ඇති හරිත වනාන්තර සහ නිස්කලංක පරිසරය සිතද ගන්නා සුළුයි. විශේෂයෙන්ම හිරු උදා වන වේලාවේ සහ හිරු බැස යන වේලාව පිදුරංගලේ සිට නැරඹීම සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අත්දැකීමක්. ඔබත් පිදුරංගලට යන්න අදහස් කරනවා නම් උදෑසනින් හෝ සවසින් යාම වඩාත් සුදුසුයි. හොඳින් නැලෙන සුළු සපත්තු පළඳින්න. ප්‍රමාණවත් ජලය රැගෙන යන්න. සහ මේ ආගමික ස්ථානයක් වන බැවින් සුදුසු ඇඳුම් ඇඳීමටත් මතක තබා ගන්න. එසේම පරිසරය පිරිසුදුව තබා ගැනීම අප සැමගේ වගකීමක්. පිදුරංගල කියන්නේ සරලව කන්දක් පමණක්ම නොවේ. ඒ ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බෞද්ධ උරුමය සහ ස්වභාව සුන්දරත්වය එකට එක් කරන අපූර්ව ස්ථානයක්. ඔබටත් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම පිදුරංගල නැරඹීමට යන්න. අද වීඩියෝ ඔබට වැදගත් වුණා නම් ලයික් කරන්න. ඔබේ මිතුරන් සමග ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එන්න නැවත හමු වෙමු. ස්තුතියි.